හෙළු යාළුවනේ ඉතින් කොහොමද අත්තරක කරන්නේ ස්මාර්ට් රොටේසලා YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකක්. ඉතින් යාළුවනේ අද ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ stock image selling stock asset selling කරන්න පුළුවන් වෙබ්සයිට් පහක් ගැන තමයි අද වීඩියෝ එකකින් අරන් එන්න තියෙන්නේ. ඉතින් මේවා ඔයගොල්ලන්ට ඉතාම වැදගත් වෙනවා. ඔයගොල්ලෝ stock agencies සමග වැඩ කරනවා නම් ඒ ගැන අවබෝධයක් තියෙනවා නම් ඔයාලා දැනටමත් වැඩ කරන් යන කෙනෙක් නම් ඔයාලගේ same asset ගොඩක් කියන්නේ ගොඩක් site වල දාලා ඔයාලට පුළුවන් එක asset එකෙන් ඔයාලට income ගොඩක් generate කරගන්න. ඉතින් ඒ ක්‍රමයට මේ website වැදගත් වෙනවා. එනති වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Smart Wallet SL. හරි යාළුවනේ වීඩියෝ එකට කලින් ෆෝන් එක මතක් කිරීමක් තියෙනවා. ඉතින් අපි YouTube channel එක මේනොට ඔයගොල්ලෝ මේ වීඩියෝස් ගොඩක් මම අප්ලෝඩ් කරලා දිනවා. ඒ ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝස් බලලා YouTube channel එක subscribe කරලා අපිට එකතු වෙන්න. හරි යාළුවනේ. මම ඔයගොල්ලන්ට පළවෙනි වෙබ්සයිට් එක විදියට Adobe Stock Contributor ඔයගොල්ලන්ට මම recommend කරනවා. ඉතින් මේකේ ඔයගොල්ලන්ට vectors, images, ඊට පස්සේ videos ඒ වගේ ඔයාලට පුළුවන් asset sell කරලා හොඳ income එකක් ගන්න. ඉතින් මේක top level එකේ තියෙන contributor site එකක්. ඒ වගේම Adobe කියන company එක ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉතින් software use කරනවා නම් අනිවාර්යෙන් PC එකක් use කරන කෙනෙක් නම් content creator කෙනෙක් නම් Adobe කියන platform එක නොදන්න කෙනෙක් නැතුව ඇති. ඉතින් පළවෙනි website එක විදියට මට මේ Adobe Stock Contributor කියන website එක highly recommend කරන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට මමත් මේක වැඩ කරන් යනවා. ඉතින් සහ මගේ YouTube channel එකෙත් මේ ගැන වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් ඒ වීඩියෝස් බලලා ඔයාලට account එකක් හදාගෙන වැඩ ටික කරන් යන්න. right යාළුවනේ. ඉතින් වීඩියෝ series එකක්ම තියෙනවා. ඔයාලට පුළුවන් වීඩියෝ series එකම බලලා හොඳ idea එකක් අරගෙන මේ website එකට එන්න. ඉතින් මම අද කතා කරන දෙවෙනි website එක තමයි Shutterstock කියන්නේ. ඉතින් මේකත් Adobe Stock වගේම website එකක් තමයි. ඉතින් මේකෙදිත් ඔයගොල්ලන්ට images, ඉතින් vectors ඒ වගේ දේවල් සෙල් කරන්න පුළුවන්. නමුත් මේකේ AI images නම් සෙල් කරගන්න විදියක් නැහැ. ඔයාලට පුළුවන් ඕගොල්ලෝම කැප්චර් කරපු ඕගොල්ලෝ ඩිසයින් කරපු ඩිසයින්ස් ෆොටෝස් මේකට අප්ලෝඩ් කරලා ඉන්කම් එකක් ගන්න. ඉතින් Adobe Stock ගැන කතා කරද්දී Adobe Stock එකේ AI සපෝට් කරනවා. AI වලින් ජෙනරේට් කරගන්න asset සපෝට් කරනවා. ඉතින් Shutterstock එකේ තාම AI asset වලට approve එක දීලා නැහැ මම දන්න විදිහට. හරිද? ඉතින් ඔයාලට පුළුවන් මේකෙත් හොඳ ඉන්කම් එකක් ගන්න. Adobe Stock වල සාපේක්ෂව පොඩ්ඩක් ගණන් එක මේකේ අඩුයි. ඉතින් ඒ නිසා තමයි මේක මම ලිස්ට් එකේ දෙවෙනි තැනට දැම්මේ. right යාළුවනේ. ඉතින් ඔයාලට මේකෙත් සරලවම කරන්න තියෙන්නේ login කියන තැනට ගිහිල්ලා එහෙම නැත්නම් sign up කියන තැනට ගිහිල්ලා ඔයාලට account එකක් හදාගෙන සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්න පුළුවන්. payment method එකක් දාලා tax form fill කරලා ඔයගොල්ලෝගේ ඊළඟ document දීලා ඔයාලට පුළුවන් මේකෙදි ඔයාලගේ asset ටික sell කරගන්න. ඉතින් ඔයාලට මේ පේනවා ඉතින් මේකේ sell කරගන්න පුළුවන් දේවල් තියෙනවා. ඊට පස්සේ යාළුවනේ මම අද කතා කරන list එකේ තුන්වෙනි website එක තමයි Prepic කියන්නේ. ඉතින් දැන් නම් මේ Prepic එක Magnific කියන brand name එකට change වෙලා තියෙනවා කියලා මම හිතනවා. ඉතින් ඉස්සර මේක Prepic කියලා තමයි තිබ්බේ. ඔයාලා දන්නවා ඇති Prepic කියද්දි නම් ඔයගොල්ලෝ දන්නවා ඇති. නමුත් දැන් ඒක brand name එක වෙනස් වෙලා Magnific Contributor කියන brand name එකේ තැනට අවිල්ලා තියෙනවා. right. ඉතින් ඔයාලට මෙතනින් කරන්න තියෙන මේ become a contributor කියන තැනට ගිහිල්ලා මේක account එකක් හදාගෙන සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්න. ඉතින් මේකෙත් ඔයාලට පුළුවන් ඔයගොල්ලෝ කරන design ඊට පස්සේ images ඉතින් ඒ වගේ දේවල් ඔයාලට පුළුවන් මේකේ අප්ලෝඩ් කරන්න. සහ මේකේ PSD පවා සෙල් කරන්න පුළුවන් Photoshop වලින් ඩිසයින් කරන දේවල්. ඒ කියන්නේ ඔයගොල්ලෝ මොකක් කරේ social media post එකක් හදද්දී ඒවා share කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ text මොකක් හදනවා නම් ඒවා share කරන්න පුළුවන්. ඒ වගේ දේවල් මේ Prepic කියන Magnific කියන platform එක ඇතුලේ සෙල් කරන්න පුළුවන් contributor කෙනෙක් විදියට register වෙලා. ඉතින් මේකෙත් හොඳ income එකක් ගන්න පුළුවන්. Adobe Stock එකට සමානව හොඳ income එකක් ගන්න පුළුවන්. ඉතින් මේක try කරලා බලන්න. ඔයාලට හොඳ income එකකට යන්න පුළුවන් වෙයි. right. ඉතින් ඔයාලට පේනවා ඇති downloads මිලියන 5ක් විතර යනවා. visitorsලා ඉන්නවා මිලියන 65කට ආසන්න ප්‍රමාණයක්. මගේ list එකේ හතරවෙනි website එක තමයි Vecteezy කියන්නේ. හරිද? ඉතින් Vecteezy ගැනත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා මගේ channel එකේ. ඔයාලට පුළුවන් Vecteezy ගැන ඉගෙනගෙන Vecteezy contributor කෙනෙක් විදියට Vecteezy website එකට ඔයාලට ඇවිල්ලා මේකෙත් වැඩ කරගෙන යන්න. ඉතින් මේකෙත් photos, vectors and videos sell කරන්න පුළුවන්. ඒ වගේ දේවල් මේකෙත් sell කරන්න පුළුවන්. මේකෙත් යාළුවනේ AI වලින් ජෙනරේට් කරන ඒවා සපෝට් කරනවාද කියන මම හරියට දන්නේ නැහැ විස්තරයක්. ඉතින් ඔයගොල්ලෝ රිසර්ච් කරලා බලලා මේවට ලොග් වෙලා වැඩ කරගෙන යන්න contributor කෙනෙක් විදියට. ඉතින් ඔයගොල්ලෝ ජෙනරේට් කරන images ඇත්ත ඒ කියන්නේ real විදියට ඩිසයින් කරපු ඩිසයින්ස් හරි එහෙම නැත්නම් කැප්චර් කරපු images හරි මේවට දෙන්න. එතකොට ඒවගේ value එක ඉතාමත් වැඩි. හරිද? right. ඊට පස්සේ මම අද කතා කරන list එකේ පස්වෙනි සහ අවසාන website එක තමයි Dreams Time කියන්නේ. හරිද? යාළුවනේ මේකෙත් ඔයාලට AI art විකුණන්න පුළුවන්. ඊට පස්සේ illustration, video, audio ඔයාලට
ඕන දෙයක්. ඉතින් ඔඩියෝස් වගේ හදනවා කෙනෙක් ඉන්නවා නම් ඔයාලට ඔඩියෝස් දාලත් මේකේ හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් මේකේ ඉන්කම් එක සාමාන්‍යයෙන් මෙතන පෙන්නනවා ඔයාලට පල්ලෙහාට ආවට පස්සේ ඉන්කම් එක කොහොමද ජෙනරේට් වෙන්නේ කියලා. ඉතින් අවමේ ගත්තොත් එහෙම ඩොලර් එකේ ඉඳන් තමයි මේකේ පේමන්ට් කරන්න පටන් ගන්න. ඉතින් ඔයාලට හොඳ ඉන්කම් එකකට යන්න පුළුවන්. ඕගොල්ලෝ මේකේ වැඩ පටන් ගන්නවා නම් ඉතින් මේකෙත් ඔයාලට sign up වෙලා වැඩ ටික කරන් යන්න. ඉතින් මේකෙත් හොඳ ඉන්කම් එකකට යන්න ඔයාලට පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මේ ටික තමයි වෙබ්සයිට් එක අද මම කතා කරපු. ඉතින් මේ වගේ විශේෂ වීඩියෝස් ඔයගොල්ලන්ට ඕන නම් ඉතින් account හදන විදිය හරි එහෙම වීඩියෝස් ඕන නම් පාලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. සහ මේවා තේරෙන්නේ නැත්නම් YouTube එකේ ඕන තරම් වීඩියෝස් දාලා තිනවා. සිංහලෙන් content creatorsලා ඕන තරම් වීඩියෝස් දාලා තිනවා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝස් බලලා වැඩ ටික පටන් ගන්න ඉගෙනගෙන. ඉතින් ඒ වගේම තමයි මේ හැම වෙබ්සයිට් එකකම දාන images ගොඩක් වෙලාවට එක platform එකක දාන images platform 3-4ක දාලා ඔයාලට ඒ වගේ හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. එක platform එකකට සීමා නොවි හැම platform එකකම try කරලා එකම asset එක ගොඩක් තැන්වල sell වෙන්න දාලා ඔයාලට හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. අමතර මහන්සියක් නැතුව. right යාළුවනේ. එහෙනම් ඉතින් ওই වෙබ්සයිට් එක තමයි අද කතා කරපු වෙබ්සයිට් 5. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වෙබ්සයිට් 5 වැදගත් වෙන්නද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක වැදගත් වුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝ මම අහන්න තියෙන දේවල් වීඩියෝ එකෙන් දැක්ක දේවල්. ඒ වගේම වීඩියෝ එකකට ලයික් එකක් දාන්න යාළුවනේ. ඔයගොල්ලන්ට මේ වීඩියෝ වටිනවා කියලා හිතනවා නම් ඔයගොල්ලෝගේ යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි අපේ Facebook page එක තියෙනවා. ඒකත් follow කරලා තියාගන්න. ඒකත් මම ටෙක්නොලොජි පැත්තෙන් සහ YouTube channel එක පැත්තෙන් update දෙනවා. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට තවත් මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් channel එක subscribe කරලා notification bell icon එකත් අනිවාර්යෙන් on කරලා තියන්න. එහෙම වුණොත් අපි කියන වීඩියෝස් ඔයගොල්ලෝ device එකට සෙනින් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු යාළුවනේ. වීඩියෝ බලපු හැමෝටම thank you.